අපිට අද දවසේ ඇත්තටම ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව ඉල්ලලා අස්වුණා. ඒ කියන්නේ ඡන්දයෙන් නිල වශයෙන් තේරලා පත් වුණු සම්මි සිල්වා සභාපතිතුමා ඇතුළු කණ්ඩායම අද දින නිල වශයෙන් ඉල්ලලා අස්වුණා. ඒකත් එක්ක අපිට පනතේ තියෙන බලතල අනුව මම අමාත්‍යවරයා විදියට කමිටුවක් පත් කරන්න ඕන. අද ඒ කමිටුව අපි නිල වශයෙන් පත් කරනවා. අපි අද ගැසට් කරනවා. මේ කමිටුව ඇත්තටම අපි කියන්නේ ක්‍රිකට් ට්‍රාන්ස්ෆෝමේෂන් කමිටි කියලා. ක්‍රිකට් පරිවර්තනීය කමිටුව. මේ කමිටුවට අපි දැනටමත් සමාජිකයින් 9 දෙනෙක් ඇතුළත් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපේ හිටපු අමාත්‍යවරයෙක් වන එරාන් වික්‍රමරත්න මහත්මයා ඇතුළු තව 8 දෙනෙක්ගේ කමිටුවක්. මේ කමිටුවට විශේෂයෙන්ම කුමාර සංගක්කාර මහත්මයා, රොෂාන් මහානාම මහත්මයා, සිදත් වෙත්තමුනි මහත්මයා වගේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් මේ කමිටුවට අපි ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම ජනාධිපති නීතිඥ දිනාල් පිලිප් මහත්මයා, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහත්මයා, තුසිර රදල්ල මහත්මයා, අවන්ති කොළඹගේ මහත්මිය සහ ප්‍රකාශ් පාස්ටර් මහතා අපි මේ කමිටුවට 9 දෙනාට ඇතුළත් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ කමිටුව හරහා ලංකාවේ ක්‍රිකට් නැවත ගොඩනැගීමට, ඒ වගේම ලංකාවේ සියලුම දෙනාගේ බලාපොරොත්තු වන අර අපි දකින ලංකාවේ නැවත ජයග්‍රහණ හඹා යන කුසලානත්පත් කරගන්න කණ්ඩායම කෙටි කාලයකින් නිර්මාණය කරගන්න. ඒකට අවශ්‍ය කරන සියලු මෙහෙයුම් කටයුතු, ඒකට අවශ්‍ය කරන සියලු පරිපාලන කටයුතු මෙහෙයවීම මේ කමිටුව හරහා කරනවා. ඉතින් අපි අනාගතයේදී බලාපොරොත්තු වෙනවා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව හොඳම තැනකට අරගෙන එන්න. ඒක තමයි මේ අපේ කමිටුවේ බලාපොරොත්තුව. ඔව්, නිලවරණයක් පැවැත්වන තෙක් මේ ට්‍රාන්ස්ෆෝමේෂන් කමිටි එක වැඩ කරනවා. කොහොමද කාලයක් ගත වෙන්නේ? ඒක අපිට දැන් අද තීරණය කරන්න බෑ. ඒක අපේ කමිටුව රැස් කරලා අපි වැඩසටහන හදලා ක්‍රිකට් එකේ පරිපාලන මණ්ඩලයත් එක්ක සාකච්ඡා කළා මේ පරිවර්තනය කොහොමද කරන්නේ කියන එක සැලසුම් කරාට පස්සේ තමයි අපිට කාලය කියන්න පුළුවන් වෙන්නේ. මොකද මේක ටිකක් බරපතල වැඩක් නිසා. මේක අතුරුපාලක කමිටුවක් නේ. ඇත්තටම අපිට අතුරුපාලක කමිටුවක් නෙමෙයි දැන් ඕන ලංකාවේ ක්‍රිකට් ට්‍රාන්ස්ෆෝම් කරන්න ඕන. මේ තියෙන තැන ඉඳලා වෙන තැනකට අපිට මේ ක්‍රිකට් එක අරගෙන යන්න ඕන. ඒක ටිකක් බාර දුර අමාරු වැඩක්.